අපි සැලසුම් හදලා තියෙනවා අපේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න ඕන. පොදු ප්‍රවාහනය අපේ පවුලක කෙනෙක් තමන්ගේ ප්‍රවාහනය සඳහා දරන වියදම වැඩි සහ මේ බස් ඉතාමත් හොඳ ප්‍රමිතියකින් නැහැ. අපි සැලසුම් ගොඩක් හදලා තියෙනවා. ලංගමයයි පුද්ගලික බස් සේවාවයි ඒකාබද්ධ කරන්න ඕන. දැන් අපිට සාකච්ඡා පවත්වන පොඩි කාලයක් ඇයි අපිට. ඒකාබද්ධ කාලසටහනකට දුවන්න ඕන. බස් වලට යම් ප්‍රමිතියක් ගේන්න ඕන. බස් රථය තනි වෙනුවට යම් සමාගමකට දාලා සමාගම කළමනාකරණය කරනවද කියලා අපි කල්පනා ඒ සඳහා අපි සැලසුම් හදලා තියෙනවා. මේ අවුරුද්ද අපි රුපියල් කෝටි 300ක් වෙන් කරා. අලුතින් ඒ කියන්නේ ශ්‍රී ලංකෙන් ගේන එතන බස් 500ක් ගේනවා. ඊට අමතරව බස් 100ක් ගේනවා ප්‍රමිතියෙන් යුතු ලෝකයේ දියුණුවයි සම්මත රටවල් වල දුවන වර්ගයේ බස් මේ කිලෝමීටර් 10ක් යනකොට කොන්ද රිදෙනේව නෙවෙයි. බහින්ද හිතන බස් නෙවෙයි. ඉතාමත් සුවපහසු ප්‍රවාහන සේවය සඳහා අපි අවුරුදු කිහිපයක් යනකොට අපි බස් රථ හිමියන් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා. මේ නේද පතෝල මැස්ස වගේ තියෙන බස් රථ වෙනුවට ක්‍රමානුකූලව සුවපහසු බස් රථ සේවයක් පොදු ප්‍රවාහන සේවයක් අපේ රටේ අපි ආරම්භ කරනවා. මේ අයවෙන් අපි මුල් ගල තිබ්බා. හදනවා රට. එතනින් අතර වෙන්නේ නැහැ. අපි සැලසුම් කළ තන අපේ සෞඛ්‍ය සේවය ඉතාමත් දියුණු ලෙස වර්ධනය කරන්න. මේ අවුරුද්දේ අපි බිලියන 650ක් ආසන වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 65000ක් සෞඛ්‍ය සඳහා වෙන් කරලා දෙනවා. රුපියල් කෝටි 65000ක් සෞඛ්‍ය සඳහා වෙන් කරලා දෙනවා. ගොඩනැගිලි ටික හදන්න, උපකරණ මිලදී ගන්න, අවශ්‍ය කාර්ය මණ්ඩල ගන්න, බෙහෙත් ගන්න අවශ්‍ය අතිතරම් මුදල් ප්‍රමාණය වෙන් කරලා දීලා තියෙනවා. අර්බුදයක් ඇති වුණොත් අර්බුදයක් ඇති වෙන්නේ මිලදී ගැනීම සඳහා ගතවන කාලේ. එහෙම නැත්නම් ආයේ කිසිදු රෝලක බෙහෙත් පෙත්තක් හිග නොවන ආකාරයෙන් බෙහෙත් ගැනීම සඳහා මුදල් ටික වෙන් කරලා තියෙනවා. අපි සැලසුමක් හදලා තියෙනවා. ක්‍රමානුකූල අපේ සෑම පවුලකටම පවුලේ වෛද්‍යවරයෙක් ඉන්න ඕන. අපි ඒක නියම ව්‍යාපෘතියක් මේ අවුරුද්දේ පටන් ගන්නවා. තමන් දකින ස්පිරිතාලෙට දකින දොස්තර ගාවට යනව නෙවෙයි. තමන් පිළිබඳ තියෙන වෛද්‍ය වාර්තාව, තමන්ගේ රෝග නිදානයන් පරණ රෝග ගැන අදහස් තියෙනවා. ඒක වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔබ යන්න පළමු කොට මේ වෛද්‍යවරයා ගාවට. එයා තමයි කියන්නේ මේක ගණන් ගන්න ඕන ලෙඩක්ද, තවත් පරීක්ෂණ කර යුතු ලෙඩක්ද, පවුලට වෛද්‍යවරයෙක්. ක්‍රමානුකූල අපි අපේ පාලනයේදී සෑම පවුලකටම වෛද්‍යවරයෙක් ඇති වෙන විදිහට අපි සෞඛ්‍ය සේවය දියුණු කරනවා. එතන මෙරට හදනවා. අපේ රටේ අධ්‍යාපන විශාල පරිවර්තනයක් ඇති කරනවා අපි. මේ 2026 වසරේ අප විෂය නිර්දේශයක් හඳුන්වා දෙනවා. පළවෙනි පන්තියටයි 6 පන්තියටයි. අනිත් ඒවා පරණ එකේම යන්න. හැබැයි 6 පන්තිය ළමයිට අලුත් එකක්. ඊළඟ 7ට එනවා, 8ට එනවා, 9ට එනවා. අවුරුදු 4ක් යනකොට 9 පන්තියට එනකොට ඉන්නේ අලුත් විෂය නිර්දේශ සහිත ළමයි. ඊට පස්සේ 9 පන්තියේ තෝරා ගැනීම විභාගයක් තියෙනවා. විභාගයක් තියලා දරුවා යන්න ඕන පාර කියනවා. ඔය වෘත්තීය වේදිකෙක් වෙන්න මේ පාර යන්න. ඔය වෛද්‍යවරයෙක් වෙන්න මේ පාර යන්න. ඔය කාර්මික ශිල්පියෙක් වෙන්න මේ පාර යන්න. ඒ වගේ පාරවල් ගණනාවක් අපේ දරුවෝ ගෙනියනවා. ඉඳ පාසලට ඇතුළත් වෙන දරුවෙක් අධ්‍යාපන වශයෙන් නිපුණතාවයක් හෝ වෘත්තීය වශයෙන් නිපුණතාවයක් නැතුව කිසි පාසල් දරුවෙක් එළියට වැටෙන්න දෙන්නේ නැහැ. මතක තබා ගන්න. අධ්‍යාපනයේ විශාල වෙනසක් ඇති කරනවා. ඒ කියන්නේ මොකද්ද? අද අපේ පවුලක් ගත්තොත් බෙහෙත් ගන්න වැඩි වියදමක් දරනවා. ප්‍රවාහනයට වැඩි වියදමක්, ගමන් බිමන්ට වැඩි වියදමක් දරනවා. දරුවන්ගේ අධ්‍යාපනයට වැඩි වියදමක් දරනවා. අපි මේ වියදම් ටික ඔක්කොම අඩු කරනවා. ප්‍රවාහන සඳහා වියදම අඩු වෙන්න ඕන. ඒ වගේම බෙහෙත් සඳහා වියදම අඩු වෙන්න ඕන. අධ්‍යාපන සඳහා පවුලක් දරන වියදම අඩු වෙන්න ඕන. ඒක තමන්ගේ ආදායම අනිත් වැඩවලට යෙදෙනවා. තමන්ට චිත්‍රපටයක් බලන්න, විනෝදයෙන් ඉන්න, හොඳ ආහාර වේලක් ගන්න, ගෙට කාමර කැලක් එකතු කරගන්න, හොඳ වැසිකිලි පද්ධතියක් හදාගන්න, විනෝද ගමනක් යන්න, සල්ලි ටික ඉතුරු වෙන්න ඕන. හැබැයි මොකද වෙලා තියෙන්නේ? අපි හම්බ කරන සල්ලි ටිකක් ලෙඩට, අනිත් එක ගමනට, අනිත් එක අධ්‍යාපනයට. එහෙම ලෝක රටවල් නෑ ටික අපි කරන්නම්. ඉතින් අපි තාත් සැලසුම් සාගතව ඒ වැඩේ කරමින් තිබෙනවා. ඉතින් තාමත් හොඳ සුවපහසු ජීවිතයක් අපේ රටේ පුරවැසියන්ට ලබා දීම අරමුණු කරගත්තු සැලසුමක අපි වැඩ කරමින් තිබෙනවා. මේ මොහොතේ බලාගන්න
විශ්‍රාම වැට වැඩි කරලා, වැඩි දීමනා වැඩි කරලා, වක්ගොඩ දීමනා වැඩි කරලා නේද මේ ඔක්කොම දීලා මේ වෙලාව බලා ගන්න එක. හැබැයි දිගු කාල ලෙස ජීවිතේ ගොඩනගන එක. ඒ විතරක් නෙවෙයි අත්තරලා හිටපු ජනපදාවක් ඉන්න අපේ රටේ. රිමාන්ඩ් වුණොත් කවුරු හරි අය කවදාවත් රස්සාවකට යන්න බෑ. පොලිසියට ගිහපුවාම පොලිස් සහතිකේ ඉන්නේ කුඩු තිබිලා රිමාන්ඩ් වුණා කියලා. කොහෙවත් රස්සාවකට ගන්න බෑ. සමාජයෙන් කොන් වෙනවා. අපි මේ අයවැය එකනේ මුදල් වෙන් කරා රිමාන්ඩ් බාරේ ඉන්න සිරගත වෙලා ඉන්න හැකියාව තියෙන තරුණ තරුණියන්ට අපි වෘත්තීය පුහුණුව ලබා දෙනවා. එයා හිරේ ඉන්නකොට ඉගෙන ගන්නවා. හිරේ ඉඳගෙන එයා NVQ සහතිකයක් එක්ක එළියට එනවා. නැවත අපි සමීක්ෂණයක් කරලා බැලුවා. අත්තඩංග නැවත හිරේ ඉන්න අයගෙන් වැඩි ප්‍රමාණයක් නැවත හිරේ ඉන්න අය. එහෙමනේ ගම්වල මාස 3ක් එනවා, මාසයක් ඉන්නවා, ආයෙ මාස 3ක් යනවා. එහෙමනේ තියෙන්නේ. ගොඩක් වෙලා බලන්න. නෑ එන කෙනා නැවත සිරගත නොවන ආකාරයට එයාට පුහුණුවක් ලබා දීලා එයාට රැකියාවක් ලබා ගැනීම සඳහා අපි වැඩ හදනවා. හැම කෙනාම බලා ගන්නවා. ඔය තියෙනවනේ මේ අර අනාථය කියන්නේ මොකද්ද? රැඳවුම් මධ්‍යස්ථාන වල දරුවෝ ඉන්නේ. දෙමව්පිය නැති බලා ගන්න බැරි. ඒ හැම දරුවෙකුටම රුපියල් 5000 දෙනවා මාසෙකට. ඒ 5000 රුපියල් 3000 ස්ථිර ගිණුමකට දානවා. ඒ අනාථ කඳවුරු කෙන දරුවෙක් විවාහ වුණොත් විවාහ වෙන හැම දරුවටම ආණ්ඩුව රුපියල් ලක්ෂ 10ක් දෙනවා ගයක් හදාගන්න. ආණ්ඩුවෙන් දෙනවා. දෙමව්පියනේ එයාට කියලා ගයක් නේ. එයා ජීවත් වුණේ රැඳවුම් කඳවුරක. රැඳවුම් මධ්‍යස්ථානයක. එයා එළියට එනවා එතනින්. යන්න තැනක් නෑ එයාට. ආණ්ඩුව මොකද කරන්න ඕන? අපි එවැනි හැම දරුවෙකුටම රුපියල් ලක්ෂ 10ක් දෙනවා ගයක් හදාගන්න. හැම කෙනාම අත්තරින් නැතුව ආණ්ඩුවක්. එහෙමයි වැඩ. සියලු ජනතාව බලා ගන්න සේවාවන් ටික දිනු කරන රටක් අපි හදනවා. ඊට පස්සේ එතරින් නතර වෙන ආර්ථික ස්ථාවරභාවයට ගේනවා. තවත් ආර්ථිකේ පිම්මක් ගන්නවා. අපේ ආර්ථික විශාල පිම්මක් ගන්න පුළුවන් සංචාර කර්මාන්තයේ. අපි ඔයගලන්ට කියන්නම් මේ 2025 වසර ලංකාවේ වැඩිම සංචාරකයන් එන වසර බවට පත් වෙනවා. මතකද? වැඩිම සංචාරක වෙන වසර. අපි ලක්ෂ 25 පන්නනවා ලක්ෂ 30ට කිට්ටු කරනවා. මතකද? හදලා තියෙනවා. හැබැයිම සංචාරකයන් එනකොට මොකද වෙන්න ඕන? ඒගොල්ලන්ට අවශ්‍ය වෙන හෝටල් ටික, ඒගොල්ලන්ට අවශ්‍ය වෙන යටිතල පාසුකම් ටික, වැසිකිලි පද්ධතිය මේ ඔක්කොම සංවර්ධනය වෙන්න ඕනකම තිබෙනවා. අලුත් තැන් වලට නම් යාලම පිරෙන එක හිර වෙන්න පටන් ගත්තොත් ආයේ සංචාරකයන්ට ඒක බාධාවක් වෙනවා. තව ලොකේෂන්, තව යන්න තැන් විශේෂම අනුරාධපුර සංචාර කර්මාන්තය ඉතාමත් යෝග්‍යයි. අපේ පැරණිතම රාජධානී. හැබැයි සංචාරක කේන්ද්‍රයක් නැතන අපි වැඩි දියුණු කරනවා. එන්ද මේ 25 වැඩිම සංචාරකයන් එනවා. 25 වාර්තා 26 කඩනවා. 26 වාර්තා 27 කඩනවා. මතක තියාගන්න. හැම වසරකම වර්ධනය වෙන ආර්ථිකය බවට සංචාර කර්මාන්තය පත් කරනවා. සැලසුම් හදලා තිබෙනවා. එතනින් නතර වෙන්නේ නැහැ. මේ වසර ලංකාවේ වැඩිම භාණ්ඩ සහ සේවා අපනයන කරපු වසර බවට පත් කරනවා. වැඩියෙන්ම පිටරටට භාණ්ඩ සහ සේවා අපනයන කරලා වැඩිම ආදායම උපයන අවුරුද්ද මේ 2025 අවුරුද්ද මතක තබා ගන්න. ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම උපයන අවුරුද්ද වෙනවා. එහෙමයි. ඒ විතරක්ද? මේ ඒ සඳහා අපි කර්මාන්ත දිරිගන්නනවා, අපනයන ගම්මාන හදන්න සැලසුම් කරලා තිබෙනවා, අපනයන කර්මාන්ත කරුණු සහාය දෙනවා, නීතිමය බාධා ඉවත් කරනවා, විශාල වැඩ කොටසක් අපි කරමින් තිබෙනවා. වැඩිම ඩොලර් ප්‍රමාණයක් භාණ්ඩ සහ සේවා පිටරට විකුණලා උපයන අවුරුද්ද මේ අවුරුද්ද. මෙතෙක් තිබුණු හැම අවුරුද්දකටම වඩා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් අපේ රට ගැන විශ්වාස තිබලා, මේ ආර්ථිකය කෙරෙහි විශ්වාස තිබලා විදේශගත ශ්‍රී ලාංකිකයන් වැඩිම ඩොලර් ප්‍රමාණය වපු අවුරුද්ද බවට 2025 අවුරුද්දපත් වෙනවා. ඒ විතරක්ද? ආණ්ඩුවට වැඩිම ආදායම වෙන අවුරුද්දත් මේ 2025 අවුරුද්ද. හරි? ඒ කියන්නේ ආණ්ඩු භාණ්ඩාගාරයට වැඩිම සල්ලි යන අවුරුද්ද වෙනවා. අපි සැලසුම හැදුවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ ජනවාරි පෙබරවාරි වල ඉලක්කයක් දුන්නා. දැන් මම බැලුවා ජනවාරි මාසේ පෙබරවාරි මාසේ දීපු ඉලක්කය, ඒ කියන්නේ අපි ලබා දුන්නු ඉලක්කයට වඩා වැඩි ප්‍රමාණයකින් ආදායම උපයලා තිනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. අපි බදු ගෙවන්න පොළඹවලා තිනවා. බදු ගෙවන මුදල් ආරක්ෂා කරනවා කියලා පෙන්නලා තිනවා. බදු ගෙවන අය වෙනද තමන් හොරකම් කරනවා, තමන්ගේ මුදල් නැති වෙනවා, තමන්ගේ මුදල් නාස්ති කරනවා කියලා බදු ගෙවන්නේ නැහැ. අද ක්‍රමානුකූලව පුරවැසියන් බදු ගෙවන්න පුරුදු වෙමින් තිබෙනවා. අපි මේ බදු ගෙවන හැම කෙනෙකුම කියනවා ඔබ බදු ගෙවීම පිළිබඳ ස්තුතිවන්ත වගේම
ඔබ ගෙවන හැම බදු මුදලක්ම සෑම රුපියලක්ම අපි පරිස්සම් කරලා පෙරලා රට ජනතාවටත් ඒකෙන් වැඩ කරනවා. බදු ගෙවන්න. එහෙමයි රටක් හදන්න. රට ඉතාමත් ශීඝ්‍රගාමී වැදගත් පියවර ගණනාවකට අවතීර්ණ වෙලා තියෙනවා. කොහෙද මේ ආණ්ඩුව හදලා තියෙන මාසයි? දැන් මේ රටේ ජනතාව විවිධ අවස්ථාවල ආණ්ඩුව හැදුවනේ. මාසයකින් මෙහෙම ආණ්ඩුවක් ලංකා ඉතිහාසෙ මැදිලා නෑ මතක තබා ගන්න. ඒ විතරක්ද? අද කිසිදු පුරවැසියෙකුට ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන්ද ආණ්ඩුවේ දේශපාලන අධිකාරියෝ හොරකම් කරනවා කියලා? අවුරුදු 70කට පස්සේ ආණ්ඩුවක් හැදුනා. මහජනයාගේ මුදල් රුපියලක් 7ක් හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක්. ඒක තමයි මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව.